හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඕන්න ඉතින් අපි දෙන්න හෙට තවත් ලස්සන දිහාක පොඩි ට්‍රිප් එකක් ගිහින් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට යන්න ඕනි බඩු වගේක් ගන්න තියෙනවා. ඒ බඩු ටික ගන්නයි කායක වොෂ් කරගන්නයි අපි දෙන්න ටවුන් එකට ආවා. මොනවා නැතත් අපි දෙන්නට හොඳ පුරුද්දක් තියෙනවා. කොච්චර ප්ලෑන් කරලා ගියා ඕනි කරන දේවල් ගන්න යන්නේ ඊට කලින් දවසේ. අපි දෙන්න ඉතින් පිළිමතලාවේ සර්විස් එකට තමයි කායක වොෂ් කරගන්න ගියේ. යනකොට ඉතින් තව වාහන 3-4ක්ම තිබ්බා එතන. ඒ හින්දා අපිට ඉතින් ටිකක් වෙලා ඉන්න වුණා. අපි දෙන්න කායක ගත්ත දවසේ ඉඳන් පිළිමතලාවේ සර්විස් එකට තමයි කායක වොෂ් කරන්න යන්නේ. ඒ හින්දා ඒකේ ස්ටාෆ් එකත් අයියත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි දෙන්න ඉතින් කායක වොෂ් කරන්න තව වාහන තිබ්බ හින්දා ටිකක් වෙලා අපිට ඉන්න වුණා. ඕම් බලන්නකෝ අපේ සුරංගනාවේ තවත් ලස්සනෙන් යන්නේ නාලා කරලා හොදලා. ඕන් ඉතින් දැන් කායක වොෂ් කරන ගමන් තමයි තියෙන්නේ. කායක වොෂ් කරනකල් මම අතුරට එලා චූටි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. කායක වොෂ් කරගෙන දාර ඕනි කරන බරු ටිකත් අරගෙන අපි දෙන්න දැන් ගෙදරට එන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමුකෝ අපි දෙන්න හෙට කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඔයාලා දන්න දිහාක තමයි යන්නේ. මගේ ජීවිතේම යන්න ආසම් තැනකට තමයි මම හෙට යන්නේ. එතනට කොච්චර ගියත් හැබැයි මට කවදාවත් එපා වෙන්නේ නැහැ. ඕන ළමයි අපි ඒ ට්‍රිප් එක යන්න පටන් ගත්තා. උදේ 6ට තමයි ගෙදරින් එන්න හිටියේ. ඒ වුණාට අපි ගෙදරින් එද්දි 4ත් ළඟ දාන්නවනේ. ඉතින් අපි ලෑස්ති වෙන්න ගියාම ඔයාලට මාව දැක්කම තේරෙන්නේ නැද්ද කොයි වගේ තැනකටද යන්නේ කියලා? මං ඉන්න විදිහට මොට්ටුවකුත් තියලා ලස්සන කුඩු කරම් දෙකකුත් දාලා අපේ නංගිත් යනවා. හැමදාම කියනා වගේ ඉතින් දුකට සැපට සනිය වගේ කොහේ ගියත් අපි එයාවත් එක්කරගෙන තමයි යන්නේ. ඕන්න ඉතින් තව යාළුවෙක් ඉන්නවා. එයාවත් ගන්න ආවා අපි පැණිදෙනියට. එයාවත් අරගෙන මේ නුවරින් යනින් ගම ලස්සන අශ්වය දෙන්නෙක් හම්බුණා. මං ඉතින් ඒ දෙන්නගෙත් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. දැන් ඉතින් අපි වැවරවුමෙන් යන ගමන් ඉන්නේ. කතාවටත් කියනවානේ නුවර ඉපදෙන්න පින් කරන්න ඕනි කියලා. මේ වැවරවුමෙන් යනකොට ඒ කතාව ඇත්තක් කියලා මට හැමදාම හිතෙනවා. මේ හරියෙන් යද්දි හිතට මාර නිදහසක් වගේම අමුතුම හැඟීමක් ඇති වෙන්නේ. දැන් ඉතින් අපි පාස් කරගෙන යනින් ගමන් ඉන්නේ. මම දැන් කියන්නම්කෝ ඔයාලට අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ රංගල කොටගඟ 68 තියෙන ලස්සන කෝවිලක්. ඒ කෝවිලට තමයි යන්නේ. මගේ ජීවිතේම යන්න ආසම තැනක් තමයි එතන. මට කොච්චර ගියත් එපා නම් වෙන්නේ. ඒ තරම් පුදුම නිදහසක් දැනෙන හිතට එතෙන්ට ගියාම මම මෙතෙන්ට අයියත් එක්ක යන 3 වෙනි පාර. මම නම් හැබැයි 30 පාරකට වැඩිය ගිහින් තියනවා මෙතෙන්ට. ඒ තරම් මං ආසයි එතෙන්ට යන්න. බලන්නකො ඉතින් යනකොට ඒ පාරේ තියෙන ලස්සන මේ ලංකාවේ ඉපදෙන්න පින් කරන්න ඕනි කියන්නේ ඒක තමයි. අපි දන්නේ නැති වුණාට මාර විදියට ලස්සන තැන් මේ ලංකාවේ තියෙන්නේ. ඔය ඉතින් යනින් ගම පුදුම සීතලක් තිබ්බේ. අපි උදේට කෑවා. මස් මාළු මුකුත් කන්න හොඳ නෑනේ කෝවිලට යද්දී. ඒ හින්දා අපි එළවලු රොටියක් කාලා රසම රස මන්නම් නෙක්ස්ට් ටී එකක් බිව්වේ. අයියලා බිව්වේ Nescafe එකක්. මම Nescafe බොන්න ආස නැති හින්දා නෙක්ස්ට් ටී එකක් තමයි බිව්වේ. අපි යනින් ගමන් තිබ්බ පොඩි කණේක තමයි තේ බොන්න නතර කරේ. ඒකේ එළවලු රොටි කෑවා. ඒකේ එළවලු රොටි මාරම රසයි. අයියා දැන් ওই කකා ඒක තමයි කියන්නේ එළවලු රොටි මාර රසයි නේද කියලා අහනවා මගේ. මාත් ඉතින් ඕක කියලා ඇත්ති වෙන්න කෑවා. මේ ඉන්නේ ඉතින් අපේ ලස්සන සුරංගනාවේ. එයාගේ වීඩියෝ කෑල්ලා ගන්න නම් මම කොහේ ගියත් අමතක කරන්නේ නැහැ. බලන්නකෝ එයාගේ ලස්සන. මම මේ වීඩියෝ කෑල්ල ගන්න ගමන් කියන්නම්කෝ ඔතන පාරයිනේ තියෙන පොඩි කෝවිලක්. ඒ පැත්තේ අය කියනවා රංගලට යනකොට ඒ කෝවිල ළඟින් පණුරක් දාගෙන යන එක ඒගොල්ලන්ගේ පුරුද්දක්ලු. මම ඔයාලට කියන්නම්කෝ දැන් අපි යන දිහාට යන පාර රංගල ටවුන් එකේ ඉඳන් කොටගඟ මේ පාරේ ගිහින් තමයි එතන 68 දේවාලයට යන්න තියෙන්නේ. එතන වාහනේ නතර කරලා කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනි. දැන් මේ පාරේ අපි අනින් ගමන් ඉන්නේ බලන්නකො ලස්සන කොච්චර දුර පයින් යන්න තිබ්බා කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ පරිසරය දකිනකොට ඒ දැනෙන සීතලත් එක්ක යනකොට හිතට මේ මාරම නිදහසක් දැනෙන්නේ. ඔයාලත් බලන්නකො යන පාරේ ලස්සන කොහොමද කියලා.
අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔය තියෙන්නේ කෝවිල තමයි. මම ඔතනින් එහාට වැඩිය කෝවිලේ වීඩියෝස් ගන්න නෑ. මොකද මේ ඇතුලේ වීඩියෝස් එහෙම ගන්න බෑනේ. එහෙම ගිහින් ගන්න එක හරි නෑනේ. ඒ ගමේ මිනිස්සුත් මාරම හොඳයි. ඔයාලත් බලන්නකෝ ඉතින් එතන view එකේ තියෙන ලස්සන කොහොමද කියලා. මාරම ලස්සනයි නේද එතන මේ ඕන්න ඉතින් අපි දෙන වීඩියෝ කෑල්ලක් ගන්න නම් අමතක කරේ නැහැ. ඔන්න ඉතින් මට එනින් ගමන් තව චූටි යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඒ දෙන්නගෙත් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා ඉතින් මම ඉතින් කොහේ ගියත් ෆොටෝස් ගන්න එකයි වීඩියෝ කෑලි ගන්න එකයි නම් කවදාවත් අමතක කරන්න. මොකද එතකොට අපිට කවදාරි අපේ ජීවිතේ අපි කොච්චරනම් ලස්සන මතක එකතු කරගෙන තියාගෙන ඉන්නවද කියලා අපිට බලලා සතුට වෙන්න පුළුවන් නේ. ඕන් දැන් ඉතින් අපි එනින් ගම. ඔයාලට පේනවද දන්නේ අතන ඈත කන්දෙන් පේන්නේ ලස්සන දිය ඇල්ල. ඇලි අත කියලා තමයි ඒකට කියන්නේ. ඒකත් ඔය මේ රංගල කොටගඟ පාරේ ගෝනවල කියලා තියෙනවා. ඒ ගෝනවල තමයි තියෙන්නේ. රංගල ගියොත් අපිට බලන්න තියෙන්නේ ඇවිදින්න තියෙන්නේ රංගල නැචරල් පූල් එකේ විතරක් නෙමෙයි තව ලස්සන තැන් ගොඩාක් තියෙනවා. අපි කෝවිලට එහෙම ගිහින් ඇවිල්ලා පල්ලෙහා ගඟට ගිහිල්ලා ඉවරලා කෑවා. කාලා නාන්න ගියා බුදුහාමෝ නානවා තියා හිතන්නවත් බෑ ඒ තරම් පුදුම සීතලක් වතුර තිබ්බේ. ඒ වුණාට ඉතින් අපි ටිකක් වෙලා වතුරේ බැහැලා හිටියා. මොකද එතෙන්ට ගියාම කොච්චර සීතල තිබ්බත් ඒ වතුරට බහින්න නැතුව ඉන්න නම් හිතෙන්නේ ඒ තරම් මාර පිරිසිදු වගේම පුදුම ලස්සනක් ඒ වතුරේ වුණා තියෙන්නේ. අපි දැන් මේ ගිහිල්ලා ගෙදර එන්න එනින්ගවා. බලන්නකො මේ තේ වතු මැද්දෙන් එනකොට හිතට මාරම නිදහසක් දැනෙන්නේ. මං ඉතින් මට ආයෙ පුළුවන් වුණ ගම මෙතෙන් ඇවිත් යන්න එනවා. මොකද මං හරිම ආස තැනක් තමයි මෙතන. ඔන්න ළමයි අපි දෙන රංගල ගියපු ට්‍රිප් එකේ චූටිම වීඩියෝ කෑල්ලක් තමයි ඔයාලටත් බලන්න අරගෙන ආවේ. ඔයාලත් එතෙන් ගිහිල්ලා බලන්නකෝ. ඔයාලටත් මාර නිදහසක් දැනේ හිතට. එහෙනම් මං අදට ගිහින් එන්න. ඔයාලත් මගේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ තවත් ලස්සන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. බයි ළමයි එහෙනම්.